ડોક્ટર මේ මැලේරියාව එහෙම නැත්නම් කැලෑවුණ කියන රෝගය ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. මැලේරියාවවත් කැලෑවුණ කියලා කියන්නේ පරපෝෂිතයෙක්ගේ මිනිසාට ආසාදනය වන බෝවෙන රෝගයක්. මේ රෝගේ විශේෂයෙන්ම ගර්ම කලාපීය රටවල් වල සහ කැලෑ ආශ්‍රිතව කැලෑබද බහුලව තියෙන නිසා තමයි කැලෑවුණ කියලා කියන්නේ. ඒ නිසා ලංකාවත් එහෙම රටක්. ලංකාව හැබැයි අපිට සතුටුයි කියන්නේ මේක 2012 ඔක්තෝබර් මාසයෙන් පස්සේ මේ රෝගය ලංකාවේ ඇතුළෙන් වාර්තා වෙලා නැහැ. එතකොට මේකේ තියෙන රෝග ලක්ෂණ මොනවද? මේකේ ලක්ෂණ විශේෂයෙන්ම මේක උණ රෝගයනේ. ඒත් ප්‍රධාන වශයෙන් මේ උණ හැදෙනවා මේ පරපෝෂිතයා අපේ ඇඟට ඇතුල් වුණාට පස්සේ එයා ඇති වෙන ප්‍රතික්‍රියාවත් එක්ක මේ රෝගය අපිට මේක යම්කිසි රටාවකට උණ වැඩි වෙනවා අඩු වෙනවා. එතකොට ඒ වගේම තමයි ඒත් එක්කම එයාට කැමාරු කියනවා. ඒ වගේම උණ එනකොට සීතල කරලා ඇඟ ගැහිලා තමයි තදට උණ එනවා. තද උණ එනවා. දාගිය දාලා බහැලා යනවා. ඒක තමයි මේ රෝගයේ ලක්ෂණ. ඒත් එක්කම තමයි එයාට මම කිව්වා වගේ කැමාරු කිය වගේම මේක මොළේට වගේ සංකූලතාවය එන්න පුළුවන්. මොළේ මැලේරියාව කියලා වෙනම රෝගයක් තියෙනවා. ඒක ටිකක් සංකූලතාවයෙන් වැඩි. නිසා මේ රෝගේ වැළඳුනහම අපිට මරණය පවා ඇති වෙන්න පුළුවන්.